හෙලෝ ගයිස් අදත් හැමදාමත් වගේ ඕගොල්ලන්ට EVs ගැන අප්ඩේටඩ් කන්ටෙන්ට් එකක් අරගෙන තමයි EV ටෝක් අපි ඇවිල්ලා ඉන්නේ. අපි පහුගිය දවස් කීපය ඇතුළත අපේ ටීම් එක රිසර්ච් කරද්දී EVs ගැන මාකට් එකේ මොන වගේ දේවල්ද අපි දැන් මේ කතා කරන්න ඕන, ඉස්සරහට ඕගොල්ලන්ගේ දැනුවත් කරන්න ඕන, ඕගොල්ලන්ගේ දැනුමට අඩුපාඩු මොනවද කියලා අපි බලාගෙන ඉඳද්දී අපි දැකපු දෙයක් තමයි මේ වෙහිකල් මාකට් එකේ ගොඩක් EV ඉන්ඩස්ට්‍රී එක ගැන බොහොම වැරදි මතිමතාන්තර ටිකක්, වැරදි කටකතා ටිකක් පැතිරිලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ කටකතාවලට ඇත්ත නැත්ත මොකක්ද කියලා කතා කරන්න තමයි අද අපි මේ කන්ටෙන්ට් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ස්පෙෂලි බීට මාස 7කට 8කට 10කට කලින් ලංකාවේ වෙහිකල් ඉම්පෝර්ට් බෑන් එක අයින් කරාට පස්සේ ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ, නමුත් ලංකාවේ අපේ ඇහැට දැකලා නැති, කනට වැඩිය ඇහිලා නැති වෙහිකල් බ්‍රෑන්ඩ්ස් ගොඩක් ලංකාවට එන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ කියන කාරණාවත් එක්ක වාහන වෙළඳපොලේ ඒකාධිකාරයක් තියාගෙන හිටපු ගොඩක් වෙහිකල් සේල්ස් වලට ලොකු දරුණු ගණයේ බලපෑමක් සිද්ධ වෙන්න ගත්තා. මොකද හේතුව අපි නිතර දෙවේලේ දකින අයිස් වෙහිකල්ස් නැතුව මේ ඉලෙක්ට්‍රික් කියලා කාණ්ඩයක් ලංකාවට එන්න ගත්තත් එක්ක වාහන බැලු බැලමට හරි ලස්සනයි, ටෙක්නිකලි ගොඩක් අප්ඩේටඩ්. මේ කියන දේවල් එක්ක සහ ඉන්ඩස්ට්‍රී එකේ ජයන්ට්ස් EVs ලංකාවට ගෙන්නපු නිසාවෙන් ගොඩක් මාකට් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තිබ්බා මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට ෂිෆ්ට් වෙන්න. ඉතින් මේකත් එක්ක අයිස් වෙහිකල් වල මාකට් එකේ යම් කිසි හෙලවීමක් සිද්ධ වුණා කියලා පුද්ගලිකව මම විශ්වාස කරනවා. මෙන්න මේ කියන කාරණාත් එක්ක දැනුවත් හෝ නොදැනුවත් මාකට් එකේ එක වැරදි මිත්‍යා මත EVs ගැන කතා කරන්න පටන් ගත්තා සහ සමාජගත වෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ කියන කාරණාවල හරි වැරද්ද කතා කරන්න තමයි අපි අද මේ කන්ටෙන්ට් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ කන්ටෙන්ට් එක ටයිටල් කරොත් අපි අද කතා කරන්නේ top 10 myths ගැන, EVs ගැන තියෙන. ඉතින් මේ තියෙන මිත්‍යා මත හරිද වැරදිද කියන එක ගැන අපි අද කතා කරමු. ඉතින් ප්ලේන් ටියක් ටී එකක්, කෝපි එකක් ක්ලාසික් කරගෙන වීඩියෝ එක බලන්න සෙට් වෙන්න. ඒ විතරක් නෙමෙයි, වීඩියෝ එක අන්තිමට පහල කමෙන්ට් සෙක්ෂන් එක ඕගොල්ලන්ට ඕපන්ලා තියෙන කමෙන්ට් කරන්න පුළුවන්. අපි මේ කතා කරපු දේවල් ගැන ඕගොල්ලෝ හිතන්නේ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එක පැත්තට. මිත්ස් නම්බර් 10 EVs ගිනි ගන්නවා කියන කතාව. ඇත්තටම මේ EVs ගිනි ගන්නවාද? ඕගලන්ට මතකනං මීට අවුරුදු ගානකට කලින් හයිබ්‍රිඩ් ලංකාවට ඉන්ට්‍රඩියස් කරද්දී බැට්‍රි පුරනවා, ආහන ගිනිගන්නවා වගේ මේ වගේ පොඩි මිත්‍යා මත ටිකක් එක පාරට සමාජගත වුණා. හැබැයි ඊට පස්සේ ඕගලන්ට මතකයක් තියෙනවද නිකන් එම් හයිබ්‍රිඩ් බැටරි එකක් පුපුරලා පාරේ වෙහිකල් එකක් ගිනි අරන් තිනවා. මේ වගේ දේවල් ඇත්තටම අපිට පසුකාලීනව ඇහිච්ච නැති තරම්. එහෙම අවස්ථා සිද්ධ වෙන්න පුළුවන්, නමුත් බොහොම ස්වල්ප ප්‍රමාණයක්. හැබැයි ඕගොල්ලෝ දන්නවද ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගිනි ගන්න තියෙන සම්භාවිතාවට වඩා, පුපුරන්න තියෙන සම්භාවිතාවට වඩා පෙට්‍රල් වෙහිකල් එකක්, එහෙමත් නැත්නම් අයිස් වෙහිකල් එකක් ගිනි ගන්න, පුපුරන්න තියෙන සම්භාවිතාව 20 ගුණයකින් 30 ගුණයකින් වැඩි. ඒකත් නිකන් නෙමෙයි, ඇක්සිඩන්ට් එකක් වගේ දෙයක් සිද්ධ වුණ අවස්ථාවකදී. අප්ඩේටඩ් ටෙක්නොලොජිත් එක්ක යන EVs වල සේෆ්ටි කියන දේවල් මැක්සිමම් හදලා තියෙනවා. ඕගලන්ට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලක්ෂ 150කට 200කට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වාහනයක තියෙන සේෆ්ටි අයිස් වෙහිකල් එකක එක්ස්පීරියන්ස් කරන්න නම් ඕගලන්ට අවම වශයෙන් මිලියන 50ක් මිලියන 60ක් අතර මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කියන පළවෙනි මිත්‍යා මතේ සම්පූර්ණයෙන්ම අදින් පස්සේ ඔයගලගේ ඔළුවෙන් අයින් කරලා දාන්න ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් පර්චේස් කරනවා නම්. මොකද එහෙම ගිනිගත්ත අවස්ථා ලෝකේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ බොහොම සුළු අවස්ථා ප්‍රමාණයක් විතරයි. point number 9 ඔයාගේ ගෙදර කරන්ට් බිල එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බිල් එක ලක්ෂ ගානකින් වැඩි වෙනවා කියලා පොඩි වැරදි මතයක් සමාජගත වෙලා තියෙනවා. අපි මේ කාරණාව චුට්ටක් මේ විදිහට ලියහගමු. ඔයා මාසෙකට කිලෝමීටර් 1500 2000 අතර ප්‍රමාණයක් ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ඒකට පෙට්‍රල් නැත්තන් ඩීසල් ටොප් කරන්න ඔයාට සැලකිය යුතු මුදලක් යනවා. ඉතින් කරන්ට් බිලේ වැඩිවීමත් මේ වගේම තමයි. ඔයා ඔගේ අයිස් වෙහිකල් එකට පෙට්‍රල් හරි ඩීසල් හරි ටොප් කරනවා වගේ ඔයාගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එක ගෙදර චාර්ජ් කරන එක තමයි සිද්ධ වෙන්නේ. කලින් රුපියල් 1000ක් 1500ක් 2000ක් ඔයාගේ එහෙම නැත්නම් රුපියල් 5000ක් 10000ක් වගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක තිබ්බනම් ඊට සාපේක්ෂව චාර්ජ් කරද්දී ඒ යන පවර් එකට ඔයාගේ බිල් එක වැඩිවීමක් සිද්ධ වෙනවා. නමුත් මේ කියන තරම් ලක්ෂ ගානක වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පෙට්‍රල් වාහනයක ඩීසල් වාහනයක ඔයාට රුපියල් 20ත් 30ත් 40ත් අතර ප්‍රමාණයක් යනවා කිලෝමීටර එක කොස්ට් එකක් විදියට. නමුත් ඔයා EV එකක් පදිනවා නම් සාමාන්‍ය රුපියල් 4ත් රුපියල් 8ත් අතර මුදලකට ඔයාට ඔයාගේ කිලෝමීටර එක ට්‍රැවලින් කොස්ට් එක කවර් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි සාපේක්ෂව
ඉලෙක්ට්‍රික් වෙහිකල් එකත් ඒත්තකම අයිස් වෙහිකල්ල එකත් මේ ෆුවල්ට පප් එකට එමත්තත්තන් චාජිං කොස්ට එක කම්පයා වෙන්න ඉතිං මේ සම්බන්ධයෙන් හොඳ ඩෝන් කටෙන්ට් එකක් කිසරට අරන්ගන්න ප්ලෑන් කරනවා ඉතිං මේකත් සමාජයේ ගොඩන කියලා තින වැරදිමතයක් කරන් බිල වැඩි වෙනවා ඒ සාපේක්ෂව එහා පැත්තෙන් ඔයාගේ ෆුවල්ට පප් කරන්නගේ කොස්ට එක අඩුවීමත් එක්ක වාට කොස්සේනිකක් වෙලා තියෙනවා 50% 60 අතර ප්‍රමාණය. පොයින්ට් නම්බර් 8 ඊළඟට වැරදි ඉදිහට සමාජගත වෙලා තියෙන කාරණාවක් තමයි ලෝන් ඩිස්ටන්ස් රයිඩ් එකක් EV එකක කරන්න බැහැයි. හැබැයි මෑතකාලීනව මේ ප්‍රශ්නයට සමාජය විසින්ම උත්තර ගොඩනැගිලා තියෙන්නේ මොකද සාමාන්‍යයෙන් කිලෝමීටර් 200-250 ඉඳලා කිලෝමීටර් 600-700 යන්න පුළුවන් EVs මාකට් එකට ඇවිල්ලා ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කිරීම හරහා මේ ප්‍රශ්න නම් ගොඩක් දුරට උත්තර හම්බ වෙලා තියෙන්නේ. මේක ඇත්තටම මේ ලෝන් ඩිස්ටන්ස් රයිඩ් එකක් කරන්න බැහැයි කියන කතාව සම්පූර්ණම බොරුවක්. ඇයි බං එහෙම කියන්නේ? ඔගොල්ලෝ දන්නවා මේ වෙද්දිත් සාමාන්‍යයෙන් වන් චාර්ජිකන් කිලෝමීටර් 500 600 700 වගේ ලෝන් ඩිස්ටන්ස් රයිඩ් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වෙහිකල් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ තවදුරටත් මේ කතාව සම්බන්ධයෙන් අපි මේ කන්ටෙන්ට් එකේ ටයිම් එක වේස්ට් කරන්න ඕනි කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. සාමාන්‍යයෙන් ඔයාගේ තියෙන ඩ්‍රයිවිං පැටර්න් එකත් එක්ක ඔයාගේ තියෙන රික්වයර්මන්ට් එකත් එක්ක වන් චාර්ජිකන් කිලෝමීටර් 200 250 ඉඳලා කිලෝමීටර් 650 700 කියන රේන්ජ් එකට යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වෙහිකල් මාකට් එකේ තියෙනවා. ඉතින් ඔයාගේ ප්‍රයිස් පොයින්ට් එකට ගැලපෙනවා නම් මේ කියන වෙහිකල්ස් ඔයා EV එකකට යන්න දෙපාරක් හිතන්න එපා. ඔයා ට්‍රැවල් කරන්න කොහෙද ඔයාට ෆාස්ට් චාර්ජින් ඔප්ෂන් එක දැන් ගොඩක් වෙලාවට ලංකාවේ හැමතැනම තියෙන හින්දා ඔයාට කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ ගමන කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් වන් චාර්ජ් එකෙන් කිලෝමීටර් 500 600 700 යන්න පුළුවන් වාහන තියෙද්දි මේ කාරණාව අපිට තර්කයක් නැතුවම බැහැර කරලා දාන්න පුළුවන්. පොයින්ට් නම්බර් 7 ඇත්තටම මම මේ කියන්න හදන ඊළඟ පොයින්ට් එක නම් ඕගොල්ලන්ට මේ වෙද්දිත් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා තියෙනවා නම් නැතිවෙන්න ඕනි අනිවාර්යෙන්ම. මොකද්ද මේ කාරණාව? ඉලෙක්ට්‍රික් වෙහිකල් වල පුලින් පවර් එක නැහැ කියන කතාව. මේක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. මොකද මේ EVs වල ස්පීඩ් එක එහෙමත් නැත්නම් පුලින් පවර් එක රඳා පවතින්නේ මේකේ තියෙන මෝටර් කැපැසිටි එකත් එක්ක. ඉතින් සාමාන්‍යයෙන් අයිස් වෙහිකල් එකකට වඩා මේකේ ටෝක් එක වැඩි. හොඳ ඉන්ස්ටන්ට් ටෝක් එකක් තියෙනවා. ඒත් එක්කම තමයි මේකේ ගියර් බොක්ස් එකක් නැති නිසා ගියර් ෂිෆ්ටින් ඩිලේස් කියන දේවලුත් මේ වෙහිකල් එකේ නෑ. ඒවගේම තමයි හිල් ක්ලයිම් වලදී පොෆෝමන්ස් අඩුයි කියලා මේ කතාව ඇතුළෙම කතාවෙනවා. ඒ කතාවත් සම්පූර්ණම බොරු කතාවක්. ඕගොල්ලන්ට අපි මේ කතා කරද්දී ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන මේ වීඩියෝ එක ඕගොල්ලන්ට බැලුවොත් ලෝකේ තියෙන ඒ කතාවත් එක EV කම්පැනි එකක් කරපු කමර්ෂල් එකක් තමයි ඕගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් මේ එක බ්‍රෑන්ඩ් එකක් ගැන විතරයි මේ වගේ කතා කරන්න ගොඩක් බ්‍රෑන්ඩ් පෙන්වන්න පුළුවන්. හිල් ක්ලයිම්බ් එකකදී පුලින් පවර් එක අඩුයි, ටෝක් එක අඩුයි කියන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. ඔයාට මට තවදුරටත් ඒකෙම ගැටලුවක් තියෙනවා නම් EV එකක් ටෙස්ට් ඩ්‍රයිව් කරලා බලන්න. ඔයාට මේ තියෙන මිත්‍යා මතේ අනිවාර්යයෙන්ම තියෙනවා 100% EVටෝක් අපි ඒක ගැරන්ට් කරනවා. මොකද හේතුව ඉලෙක්ට්‍රික් වෙහිකල්ලක් පදින්න නැති තාක්කල් ඕගොල්ලෝ මේ කියන කතාව සමහරට විශ්වාස කරන්න පුළුවන්. ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා බැලුවට පස්සේ කවුරු මොනවා කිව්වත් මේ තියෙන ඉන්ස්ටන්ට් ටෝක් එක කොච්චර ස්ට්‍රෝංග්ද කියන එක සම්බන්ධයෙන් සහ මේ පුලින් පවර් එක නෑ කියන කාරණාව ගැන තියෙන දුර්මතය ඔයා ඒ වෙලාවෙම බැහැර කරලා අයින් කරනවා. ඉතින් ඒක ගැන නම් කතා දෙකක් නැහැ. ඊළඟ මිත් එක තමයි චාර්ජ් කරන්න ගොඩක් ලොකු වෙලාවක් යනවා කියලා. ඔයා අනිවාර්යෙන්ම EV එකක් පර්චේස් කරන්න කලින් ඔයා බලන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තමයි ඔයා ගන්න හදන වෙහිකල් එකේ ෆාස්ට් චාර්ජින් ඔප්ෂන් එක තියෙනවද කියලා. ඔයාට ෆාස්ට් චාර්ජින් ඔප්ෂන් එක තියෙනවා නම් මේ කියන කාරණාව ගැන කිසිසේත්ම වොරි වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් EV එකක 120 ඉඳලා බැටරි පර්සන්ටේජ් එක 80 දක්වා චාර්ජ් කරගන්නවට විනාඩි 20ත් විනාඩි 30ත් අතර ප්‍රමාණයක් තමයි යන්නේ. ඉතින් ඒකට සාපේක්ෂව හෝම් චාර්ජින් එහෙමත් නැත්නම් ස්ලෝ චාර්ජින් කියන දේ බිලීව් කරන කෙනෙක් නම් වාට නිතර දෙවේලාවක් ගෙදර ෆාස්ට් චාර්ජින් ඇක්සස් නැතුව ගෙදර හෝම් චාර්ජින් ඇක්සස් එකේ නම් චාර්ජ් කරන්නේ සාමාන්‍යයෙන් වාට පැය 5ක් 6ක් 7ක් අතර ප්‍රමාණයක් යනවා. නමුත් ෆාස්ට් චාර්ජින් ඇක්සස් තියෙන වෙහිකල් එකකට ගොඩක් ලොකු වෙලාවක් යන්නේ නැහැ සහ වන් චාර්ජ් එකකින් ඔයාට යන්න පුළුවන් රේන්ජ් එක ගැන සැලකිලිමත් වෙනවා නම් මේ කියන කාරණාව ලොකුවට බලපාන්නේ නැහැ. හැබැයි විශේෂයෙන් අපි මේ ගැන පොයින්ට් එක ඇතුළතදී කතා කරන්න ඕනි. අපි මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා බැටරි කෙයා ටිප්ස් ගැන. අපි යන්නේ බැටරි කෙයා ටිප්ස් කියන කන්ටෙන්ට් එක ඇතුලේ අපි හැමතිස්සෙම කියනවා සතියකට පාරක් හෝ දෙපාරක් ෆාස්ට් චාර්ජින් කරන්න. ඒ වගේම හෝම් චාර්ජින් කියන දේ ස්ලෝ චාර්ජින් කියන දේ බිලිව් කරන්න. ඔයාගේ බැටරි එක සේව් කරගන්න නම් ඔයාගේ බැටරි එක ලොන්ග් ටර්ම් මේ හොඳට මේන්ටේන් කරගන්න නම් කියන කාරණාව. ඉතින් ඒ වීඩියෝ එක බලන්න ඕන නම් ඔයගලන්ට පහල අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි පින් කරලා තියෙනවා. ඒකත් ගිහින් බලන්න. ඔයාගේ වෙහිකල් එකක් ඔයා දැනට පර්චේස් කරලා නැත්නම් ඔයා වෙහිකල් එක පර්චේස් කරාට පස්සේ ඔයාගේ වෙහිකල් එකේ බැටරි එක
කෑෆුලි යස් කරන්න කොහොමද කියනක සම්බන්ධය. ඉතින් අපි මේ කතා කරපු කාරණාවත් ෆයිනලි අපිට කියන්න තියෙන්නේ පාස්්චාජින් තියෙනවනම් මේ කියන මිත්ත එකත් ඇත්තරම බොරුවක් වගේ බැට්‍රිය එක 120 ඉඳලා 80ට විනාඩි 20ත් විනාඩි 30ත් අතර ප්‍රමාණයක් ඇතුළත টොප් අප් කරගන්න පුළුවන්. ඉතින් කිසි දෙයකට මේ කියන කාරණාව සම්බන්ධයෙන් බොරි වෙන්න එපා. ඔයාට අපි කියන දේවල් එක්ක වගේ රික්වයර්මන්ට්ස් ටැලි වෙනවා නම් සහ ඔයා තව හොයලා බලන්න මැනුෆැක්චරර්ස් ලගාවට යන්න ඉම්පෝටර්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස් ලගාවට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා බලන්න ඕගොල්ලන්ගේ තියෙන රික්වයර්මන්ට් එකට ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් සූට් වෙනවද කියලා. ඉතින් එහෙම ඔයාලගේ රික්වයර්මන්ට් එකත් එක්ක මැච් වෙනවා නම් කිසිම වෙලාවක දෙපාරක් හිතන්නතුව ඔයා EV එකකට මූවෙන්. ඊළඟ මිත් එක තමයි වතුර වැටුනම බැට්‍රීක ෂෝට් එනවා එමනත්තන් කරන්ටක ලීක් වෙනවා වගේ කියන බොරු කතාටිකකුත් සමාජයේ මාකට් එකේ තියෙනවා. මේ කතාවන ඇතරම විහිලුවක් වගේ ලෝකයේ පිළිගත්ත හොඳ බ්‍රන්ඩ්ස් තමයි මේ EVs හදන්නෙත්. මේ සෙල්ලම් බඩු හදන කම්පැනිස් ඉලෙක්ට්‍රික් වෙහිකල් හදනවා නෙවෙයිනේ. හොඳ සීල් වෙච්ච බැට්‍රී එකක් තමයි මේ වෙහිකල් එකට එන්නේ. ඒ වගේම තමයි IP67 කියන water resistant ratings තියෙනවා මේ කියන ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට. ඒ විතරක් නෙමෙයි flood rain in condition test පාස් වුණාට පස්සේ තමයි මාකට් එකට මේ කියන වාහන දාන්න පුළුවන් සහ මේ වෙද්දිත් මාකට් එකේ තියෙන වාහන දාලා තියෙනවා. ඉතින් එතකොට ඕගොල්ලෝ පර්චේස් කරන බ්‍රෑන්ඩ් එකත් එක්ක වෙහිකල් මැනුෆැක්චරර් ගාවට ගිහිල්ලා මේ සේෆ්ටි රේටින්ග්ස් ඒ වගේම තමයි මේ ටෙස්ටඩ් රේටින්ග්ස් වල මොන තරම් අගයක්ද ඒගොල්ලන්ට තියෙන්නේ කොයි තරම් ස්ටෑන්ඩඩ් එකකද මේක තියෙන්නේ කියන එක බලලා ඒ කාරණාවත් එක්ක ඔයාට ඔයාගේ වෙහිකල් එක පර්චෙස් කරන්න ඩිසිෂන් එකකට යන්න පුළුවන්. නමුත් අපි ජෙනරලි ගත්තොත් එහෙම මේ කියන කාරණාව අපිට තර්කයකින් තොරව බැහැර කරන්න පුළුවන්. ඒ වගේ සෙල්ලම් බඩු හදන කම්පැනිස් වල නෙවෙයි මේ වෙහිකල් මැනුෆැක්චර් කරන්නේ. ඊළඟ මිත් එක තමයි අවුරුදු 3-4-5ක් යද්දී මේ ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි එක ඩෙඩ් වෙනවා. එතකොට මේ බැටරි එක රීප්ලේස් කරන්න වෙනවා කියන කාරණාව. ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දිත් මාකට් එකේ තියෙන බහුතරයක් වාහනවල බැටරි එකට අවුරුදු 6-7-8 වොරන්ටි දෙනවා. ඔයගොල්ලෝ නිකන් හිතලා බලන්න ලංකාවේ වගේම ලෝකේ පිළිගත්ත කම්පැනිස් මේ තරම් හොඳ වොරන්ටි පීරියඩ් එකක් දෙන්නේ ඒගොල්ලන්ට මේ කියන බැට්‍රිය එකේ තියෙන ලෝන් ලයිෆ් ටයිම් කන්ඩිෂන් එකක් තියෙන නිසාවෙන් අවුරුදු 3-4-5කින් මේ බැට්‍රි එකක් ඩෙඩ් වෙන්නේ නැහැ. ඇතරම මේ කියන බැටරිස් වල හොඳ සයිකල් කවුන්ට් එකක් තියෙනවා. ඒත් එක්කම තමයි well tested well updated battery technologies එක තමයි මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට බැටරි මැනුෆැක්චර් කරන කම්පැනිස්. අනිත් කාරණාව තමයි ශ්‍රී ලංකාව ඇතුලේ පහුගිය අවුරුද්ද ඇතුළත පර්චේස් කරපු වාහනයක අවුරුදු 2කින් 3කින් 4කින් 5කින් බැටරි එක ඩෙඩ් වුණොත් ඔයගලන්ට කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ බැටරි එක ෆ්‍රී ඔෆ් චාර්ජ් මේ අදාළ මැනුෆැක්චරර්ගෙන් එහෙමත් නැත්නම් අදාළ ඉම්පෝර්ට් කරන කම්පැනිගෙන් රීප්ලේස් කරගන්න පුළුවන්. මොකද හේතුව මම මුලින් කතා කරා වගේ මේ බැටරි එකට අවුරුදු 6කට එහා පැත්තේ හොඳ වොරන්ටි එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාගේ බැටරි එක හොඳට මේන්ටේන් කරන්න ඕනි නම් බැටරි කෙයාර් ටිප්ස් අනුගමනය කරන්න කොයිම වෙලාවකවත් අවුරුදු 3කදී අවුරුදු 4කදී මේ කියන බැට්‍රි එකක් ඩෙඩ් වෙන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න දුරට අඩුයි. මම ඒක 100%ක්ම නැහැ කියන්නේ නැහැ. අවස්ථානුකූලව විය හැකි. හැබැයි අහම්බු ලෙස සිද්ධ විය හැකි මැනුෆැක්චරර් ෆෝල්ට් එකක් නිසා ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් ගත්තාම 99.9%ක්ම ඒ විදිහට අවුරුදු 2කදී 3කදී බැටරි එක රීප්ලේස් කරන්න නම් සිද්ධ වෙන්නේ නැහැ ඔයගලන්ට. ඊළඟ කාරණාව තමයි ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් එහෙම නැත්නම් EVs මේන්ටේන් කරන්න අමාරුයි කියන කතාව. මේක සම්පූර්ණම බොරුවක්. මොකද හේතුව ඉලෙක්ට්‍රික් වෙහිකල් ඇත්තටම මේන්ටේන් කරන්න ලේසි. සාමාන්‍යයෙන් අපි අයිස් වෙහිකල් එකක් ගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 5000න් 5000ට වෙහිකල් එක සර්විස් කරන්න ඕනි. ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න ඕනි, ෆුවල් ෆිල්ටර් මාරු කරන්න ඕනි, AC ෆිල්ටර්, එයා ෆිල්ටර් මාරු කරන්න ඕනි. කිලෝමීට 40,000 50,000 එද්දී ට්‍රන්ස්මිෂන් ඔයිල් මාරු කරන්න ඕනි. මෙන්න මෙයාගේ ලොකු මේන්ටේන් කොස්ට් එකක් යනවා සාමාන්‍යයෙන් අයිස් වෙහිකල් එකක් පදිනවනම්. හැබැයි මේ කියන කිසිම කරදරයක් EVs වල නැහැ. ට්‍රන්ස්මිෂන් ඔයිල් එක චේන්ජ් කරන්න ඕනි කියලා නැහැ. එන්ජින් එකක් නැසෙන එන්ජින් ඔයිල් චේන්ජ් කරන්න ඕනි කියලා එකක් නැහැ. ෆිල්ටර්ස් චේන්ජ් කරන්න කියලා දෙයක් නැහැ. අපි ජෙනරලි ගත්තයින් පස්සේ බ්‍රේක් පැඩ්ස් ටික මාරු කරන්න, ඒත් එකම තමයි කායක වොෂ් කරගන්න, මේ වගේ කූලන්ට් ටික චේන්ජ් කරගන්න, මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් තමයි ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක තියෙන්නේ. ඉතින් හැබැයි ඊට සාපේක්ෂව අයිස් වෙහිකල් එකක මේන්ටේන් කොස්ට් එක ඉතාමත් වැඩි EV එකකට සාපේක්ෂව. ඉතින් අනිත් කාරණාව තමයි ඔයගලන්ට EV එකක් මේන්ටේන් කරනවා නම් ගොඩක් වෙලාවට ඔයා වෙහිකල් එක වොරන්ටි පීරියඩ් එකක ඉන්නවා නම් ඔයාගේ වෙහිකල් එකේ software updations වගේ දේවල් පර්චේස් කරන වෙහිකල් බ්‍රෑන්ඩ් එකත් එක්ක මැනුෆැක්චරර් ගාවට ගිහිල්ලා ඔයගලන්ට කිසිම ගැටලුවකින් තොරව free of charge කරගැනීමේ හැකියාවක්
තියෙනවා. කාරණා 8ක් කතා කරලා ඉවරයි. තව කාරණා 2ක් ඉතුරු වෙලා තියෙනවා අපිට කතා කරන්න. ඒකෙනොත් ඊළඟ කාරණාව එහෙම නැත්නම් ඊළඟ මිත් එක තමයි මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට තියෙන රීසේල් වැලියු එක අඩුයි කියන එක. කෙනෙක්ට දැන් ඒක තර්ක කරන්න මං හිතන්නේ අයිතියක් නෑ රීසේල් වැලියු එක අඩුයි කියලා. මොකද හේතුව ඕගොල්ල දන්නවා ලංකාව ඇතුලේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් මේ වෙහිකල් බෑන්ඩ් එකට කලින් හරිම සුළු ප්‍රමාණයක් තමයි ලංකාවේ මේ ක්‍රික් වෙහිකල් කියන සෙග්මන්ට් එක යටතේ තිබුණේ. නමුත් දැන් මාස 8ක 10ක වගේ ඉඳලා තමයි ලොකු වෙහිකල් ප්‍රමාණයක් ලංකාවට එන්න පටන් අරන් තියෙන්නේ මේ ඉලෙක්ට්‍රික් කියන සෙග්මන්ට් එකේ. හැබැයි අපි උදාහරණයක් විදිහට ගමු මේ හයිබ්‍රිඩ් කියන සෙග්මන්ට් එක. ඕගොල්ලන්ට මතක නම් මීට අවුරුදු 10කට 11කට 12කට විතර කලින් ලංකාවට හයිබ්‍රිඩ් එද්දිත් මේ කියන මිත්‍යා මතේ සමාජගත කරා කිසිම අඩුපාඩුවක් නැතුව. හැබැයි අද වෙද්දී ඔගොල්ලෝ නිකන් කල්පනා කරලා බලන්න හයිබ්‍රිඩ් වෙහිකල් එකක තියෙන මාකට් වැලියු එක රීසේල් වැලියු එක අවුරුදු 10කට 12කට පස්සේ අඩු වෙලාද එදා තිබිච්ච ගානට සාපේක්ෂව වැඩි වෙලාද? ඉතින් මම මේ කියපු උදාහරණයෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් තව අවුරුදු 4ක් 5ක් යද්දී මේ ඉලෙක්ට්‍රික් වලට වෙන්නේත් එදා හයිබ්‍රිඩ් වලට වෙච්ච දේම තමයි. මාකට් වැලියු එක කොයිම වෙලාවකවත් ඉතිහාසයේ ලංකාවේ වෙහිකල් මාකට් එකේ මාකට් වැලියු එක අඩු වෙලා නැහැ. හැමතිස්සෙම ලංකාවේ වෙහිකල්ස් කියන දේවල් පොසිෂන් වෙලා තියෙන්නේ වෙහිකල් is the investment කියන තැන. ඉතින් මෙන්න මේ කියන කාරණාවත් එක්ක මම හිතන්නේ නෑ පුද්ගලිකව තව අවුරුදු 4ක් 5ක් යද්දී ඉලෙක්ට්‍රික් සෙග්මන්ට් එකටත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. එදා හයිබ්‍රිඩ් වලට සමාජගත කරපු වැරදි මතේ මිදිලා අද වෙද්දී හයිබ්‍රිඩ් වලටත් නෝමල් ස්ටෑන්ඩඩ් මාකට් කන්ඩිෂන් එකේ යටතේම රීසේල් වැලියු එක තියෙනවා වගේම තව අවුරුදු 5ක් 6ක් යද්දී අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රික් වෙහිකල් වලටත් ඔය කියන මාකට් වැලියු එකම ක්‍රියේට් වෙනවා. මොකද හේතුව ට්‍රෙන්ඩ් සෙටර්ස්ලා වුණ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ්ස් දැන් ට්‍රෙන්ඩ් ෆලෝවර්ස්ලා ලෙවල් එකට ඇවිල්ලා තිනවා EV කියන සෙග්මන්ට් එක ෆලෝ කරගෙන. මම කලින් කියපු උදාහරණෙත් එක්ක සාපේක්ෂව තව අවුරුදු 3ක් 4ක් 5ක් යද්දී නෝමල් මාකට් ට්‍රෙන්ඩ් එකත් එක්කම EVs උත් රීසේල් වැලියු එකට පොසිෂන් වෙනවා. ඒකේ කතා දෙකක් නෑ. මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න තව අවුරුදු 3කින් 4කින් බලන්න. එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් තව අවුරුදු 3කින් 4කින් මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාටත් ඕපන් ඕගලන්ට කමෙන්ට් කරන්න කෝ ඕගොල්ලෝ කිව්වා දැන් මාකට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි අන්තිම කාරණාව කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අවසාන කාරණාව වගේම මාකට් එකේ දරුණුවටම කතා කරන කාරණාවක් සම්බන්ධයෙන් තමයි අපි මේ අන්තිමට කතා කරන්න හදන්නේ. මොකද්ද මේ දරුණුවටම කතා කරන කාරණාව? EV බැටරි එක රීප්ලේස් කරන්න මිලියන ගාණක් යනවා කියන කතාව. මේක ඇත්තටම හරිද? මේක ඇත්තටම වැරදිද? දැනට ලංකාවට ඉම්පෝර්ට් කරලා තියෙන වෙහිකල් බ්‍රෑන්ඩ්ස් වල එක බැටරි ටෙක්නොලොජිස් එක්ක නොයෙකුත් කටකතා නොයෙකුත් ප්‍රයිස් ලිමිට්ස් සමාජය විසින් මාකට් එක විසින් තීරණය කරලා තියෙනවා. හැබැයි මේක සාපේක්ෂයි. උදාහරණයකින් මේක තේරුම් කරන්න කලින් ගත්තම උදාහරණ ගන්නම් හයිබ්‍රිඩ් ලංකාවට ආවට පස්සේ හයිබ්‍රිඩ් මාකට් එකේ හයිබ්‍රිඩ් බැටරි එකක් ලක්ෂ 8ක් 9ක් 10ක් කියන රේට් එකට තමයි මූලික අවධියේදී තිබුණේ. හැබැයි අද වෙද්දී මේ කියන කතාවෙන් මිදිලා සාමාන්‍යයෙන් එක බ්‍රෑන්ඩ්ස් වලට අදාළව ලක්ෂ 4 ඉඳලා ලක්ෂ 1.5ටත් හයිබ්‍රිඩ් බැටරි පර්චේස් කරන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. ඒක එක කාරණාවක්. හැබැයි අපි ඒක එහෙම නොවුන කියලා හිතලා ගණන් හදමු. ඉලෙක්ට්‍රික් වෙහිකල් එක බැටරි එකක් සාමාන්‍යයෙන් අවුරුදු 6ක් 8ත් අතර ප්‍රමාණයක වොරන්ටි පීරියඩ් එකක් දෙනවා. එහෙමත් නැත්නම් මයිලේජ් එක කිලෝමීටර් 1,50,000ක් ලක්ෂ 2ක් අතර ප්‍රමාණයක් වොරන්ටි පීරියඩ් එකක් දෙනවා. ඔයා නිකන් හිතන්න පෙට්‍රල් වෙහිකල් එකක් ඩීසල් වෙහිකල් එකක් අරගෙන කිලෝමීටර් ලක්ෂ 1.5ක් ලක්ෂ 2ක් ඔයාගේ වාහනේ දුවද්දී ඔයාගේ යන මේන්ටේන් කොස්ට් එක සහ සාපේක්ෂව ඔයාට වැඩිපුර ගිහිල්ලා තියෙන ෆුවල් කොස්ට් එක එකතු කරලා ගත්තයින් පස්සේ අන්න ඒ කියන ඉතුරු වෙලා තියෙන amount එකෙන් 40ක් 50ත් අතර මුදලක් තමයි දැනට මාකට් එකේ තියෙන මාකට් රේට්ස් එක්ක ඔයාට බැටරි එක රීප්ලේස් කරන්න යන්නේ. අපි අවුරුදු 6කින් එහෙමත් නැත්නම් අවුරුදු 8කින් අපි එහෙමත් නැත්නම් කිලෝමීටර් 1,50,000ක් ලක්ෂ 2කින් කියන පීරියඩ් එකේදී ඔයාට බැටරි එක රීප්ලේස් කරන්න උනා කියන තැන ඉඳලා අපි කල්පනා කරොත් ඒත් ඔයාට අයිස් වෙහිකල් එකකට කරන එක්ස්පෙන්ස් එකට වඩා ඔයාගේ එක්ස්පෙන්ස් සේවිං එකක් වෙලා තියෙනවා 50ක් 60ත් අතර ප්‍රමාණයක්. ඉතින් මේක සාපේක්ෂයි. හැබැයි කොහොම වෙතත් ලොකු මිලියන්ස් ගානක් යනවා කියන කතාව ඇතුලේ ඔයාට සේව් වෙලා තියෙන මුදල කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් ඔයා බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් පර්චේස් කරන්න බලාගෙන ඉන්නවනම් ඔයා තාමත්
වැට උඩනං ඉන්න මම අයිස් වෙහිකල්ල එකක් ගන්නවද එමත් එතන් EV එකක් ගන්නවද කියලා ඔය ඇත්තටම EV වලට ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් ඔයා මේ කියන බැටරි රීපලේස්මන්ට් කොස්ට් එක අනිවාර්යයෙන්ම ගණන් හදලා බලන්න කිලෝමීටර් ලක්ෂ 1.5 දෙකක් වාගේ අයිස් වෙහිකල්ලක යද්දී වාට තියෙන කොස්ට් මොනවද ඒවගේම තමයි ඊට සාපේක්ෂව EV එකක්වා පදිනවනම් වාට EV එකට යන කොස්ට් මොනවද කියලා සහ බැට්‍රිය එකට ගන්න හදන බ්‍රෑන්ඩ් එකත් එක්ක පාගට් එක කතා වෙන ඉලක්කමක් තියෙනවනේ අන්නේ තියෙන මාගට් එක කතා වෙන ඉලක්කමත් හොයල බලලා මේ ඒ කියන කාරණාවත් එක ගණන් හදල බලන්න ඒ අවුරුදු ප්‍රමාණයට හරි ඒ මයිලේජ්ජකට හරි වාට කොච්චර මුදලක් EV එකකට ගියොත් ඉතුරු වෙනවද කියලා ඉතින් අද අපි මේ අරගෙනාපු කටෙන්ට් එක අපි විශ්වාස කරන ඔගලට ගොඩක් වැලියබල් කටෙන්ට් එකක් වෙන්න ඇති කියලා ඉතින් EV එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ යාළුවෙක් EV එකක් ගන්න ප්ලෑන් කරනවා නම් මේ වීඩියෝ එක යාටත් ෂෙයා කරන්න එයාගේ නොලෙජ් එක අප්ඩේට් කරගන්න ඉතිං ඒ විතරක් නෙමයි වීඩියෝ ඉවර කරන්න කලින් අපි මතක් කරනවා අපේ YouTube channel එක ෆලෝ කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න සබස්ක්‍රයිබ් කරන්න මේ වගේ වැලියබල් කටෙන්ට්ස් ගොඩක් අපි අරන් එන්න ප්ලෑන් කරනවා ඉස්සරහට ඒ විතරක් නෙමයි වීඩියෝ එක ඉවර කරන්න කලින් මතක් කරන්න තවත් දෙයක් තියෙනවා නොවැම්බර් මාසේ 21 22 23 ඒක යන්නේ සිකුරාද සෙනසුරාදා ඉරිදා කළම්බු මෝටර් ෂෝ තියනවාට EVs ගැන එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් ඔයා එන්න BMICH එකට unforgettable EV experience එකක් ගන්න පුළුවන් වෙනවා එදාට අපිත් ඉන්නවා අපි කතා කරමු EVs ගැන ගොඩක් දේවල් අප්ඩේට් වෙන්න පුළුවන් තැනක් තමයි කළම්බු මෝටර් ෂෝ කියන්නේ ඉතින් ඒකටත් warmly welcome කරන ගමන් අලුත් content හින් ඕගොල්ලන් හම්බ වෙනකල් අපි ෆලෝ කරන්න ෂෙයා කරන්න සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා ඔගොල්ලෝ හැමෝටම ජය වේවා